හයි ඔන්න ඉතින් අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. මේ අපි මහත්තයා ළඟදී ගියානේ වියට්නාම් ටුවර් එකක්. ඉතින් ඒ එනකොට ගෙනාපු ස්නැක්ස් වර්ග මම අද try කරන්න යන්නේ. ඉතින් එයා සාමාන්‍යයෙන් කොහේ හරි ගිහින් එනකොට අර ටොෆි, චොක්ලට් දිනනකට වඩා මේ ඒ රටේ තියෙන ස්නැක්ස් වර්ග තමයි ගොඩක් අරන් එන්නේ. ඉතින් අපේ ගෙදර වැඩි පැණි රස කන්න ඉතින් කීටි අයත් නැහැ. නමුත් ඉතින් අපේ අක්කගේ පොඩි අය බලාගෙන ඉන්නවා මං කවදාකවත් නුඹ එන්නේ කියලා. නැත්නම් ඒගොල්ලෝගේ ෂෙයාර් එකත් පුංචි කාලා ඉවර කරොත් නේද? එහෙනම් පෙන්නන්නම්කෝ මං මොනවද අද මං try කරන්න යන්නේ කියලා. බලමු එහෙනම් කාලා අද මට තියෙනවා ටිකක් try කරන්න වැඩි පුත ප්‍රමාණයක්. මේකයි රසේ. තියෙනවා try කරන්න. හරිද? ඉතින් අපි පළවෙනි එකෙන් පටන් ගමු. මෙන්න මේකෙන්. හරිද? මං ආසම එක තමයි මේක. ඒක තියෙන්නේ මේ කුකි එකක්, චීස් එක, පොඩි ආමන්ඩ් එකකුත් තියෙනවා. මාරම රහයි. ගොඩක් තිබ්බා. මං කාලේ ඉවර වුණා ඒක කලින්ම. right ඒක ඉවරයි. මාරම රහයි මේකට. 10න් 10ක් දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේක. මේක නම් හොඳයි. healthy කෑමක්. මේක මේ නට් බා එකක්. ඒකේ තියෙනවා ආමන්ඩ් තියෙනවා, sesame, pumpkin seeds, ඒත් එක්කම rice flakes, healthy කෑමක්. නට් වර්ගම තමයි. ඊට පස්සේ ඒ බෑග් එකේ නම් තියෙන්නේ මේවා එයාගේ බ්‍රෙක්ෆාස්ට් එකටත් එක ගෙනත් තියෙන්නේ. ඊට පස්සේ මම රාමෙන් කන්න හරි ආසයි. වැඩි රාමෙන් try කරලා නෑ. ඒක හින්දා එයා මේ රාමෙන් එකයි නෑ. මේක එකක් කෑවා. හරිම සැරයි, හරිම රසයි. right ඊළඟට තියෙනවා මේක. coconut crackers with brown rice and sesame. බලමු. brown rice and sesame. රහයි. මෙහි තියෙන හවායන් කුකීස් එක වගේ තමයි. හැබැයි මේක පොඩ්ඩක් හරි thin cracker එකක්. රහයි. ඊට පස්සේ ඒ වගේම තව box එකක් තියෙනවා. හැබැයි මේක coconut cracker. අරක brown rice coconut cracker එකක්. මේක එහෙනම් white rice එකක් නේ. let's see.
ඒකෙත් තියෙන අර වගේම ක්‍රැකර් එකක්. ඒකේ පැන් රහ ගත්තේ ටිකක් අඩුයි. ටිකක් හායම් චිප්ස් වගේ ක්‍රැකර් එකක්. ඔක්කොම කන්න බෑ. ඒකෙන් ක්‍රැකර් 3ක් විතර තියෙනවා. මේක පොඩි ක්‍රැකර් එකක්. ඊට පස්සේ මේක නම් මම එකක් හදලා බිව්වා. ඒක fruit tea with chia seeds. මේක තියෙන්නේ කූල් වතුර එකට දාලා බීස් කරලා තමයි බොන්න තියෙන්නේ. මේකත් lychee flavored tea එකක්. මේක නම් try කරලා නැහැ. Pure juice candy fudge fruit juice soft sweet එකක්. මේක කහ පාටේ විතර. නමුත් මේක පාට පාටව තියෙනවා. මම එකක් කාලා බලන්න. පැණි රහට කැමති නෑ. රසයි. හරි මේ කොෆි එකක් වගේ නෙමෙයි. එතන නිකන් පොඩි පල්ප් එකක් වගේ. රහයි. ඉතින් එක එක පාට එකක් තියෙනවා. මැංගෝ ෆ්ලේවර්, ඊට පස්සේ ස්ට්‍රොබෙරි, මස්ටර්ඩ්, මැංගෝ, ඊට පස්සේ තියෙනවා grapes, green grapes. Sahaya 10 next dried coconuts. Manu khale ka nikan cornflakes wage. Marah hai. Hot snack එකක් විදිහට කන්න පුළුවන්. හැබැයි ටිකක් පන් රහ වැඩි. මේක නම් ඉතින් අපි හැමෝම කාලා තියෙන නිසා මේක කන්න යන්නේ නැහැ. ඊට පස්සේ ලේස් තියෙනවා ෆ්ලේවර්ස් වලින්. barbecue, ඊට පස්සේ spicy lobster, ඊට පස්සේ snacks. මේක කලින් තව දෙකක් තිබුණා. අපි ඒක කෑවා. එකක් කාලා බලමු. right. barbecue එකක් නෙමෙයි. barbecue taste එක තියෙනවා. ඊට පස්සේ මගේ favorite එක. හරිද මේක cheese cream coated snack එක. මට මේක මාරම රහයි. එනද අපේ හස්බන්ඩ් එක බොක්ස් එකයි අරගෙන තියෙන්නේ. රහ දන්නේ නැති හින්දා ආවට පස්සේ මම ඒක කාලා රහයි. ඉතින් ඒකේ
ස්ටික්ස් 10ක් තිබ්බා. right. ටිපි ටිප්පයක් කනවා වගේ. චීස් රහ මානම 10යි. 10න් 15ක් දෙන්න පුළුවන් ඒක ලකුණු. අදට ස්නැක්ස් කාලේ ඉවරයි. පැන් රහ තිබුණා. ඉතින් වතුරත් බිව්වා බලා. ආයෙත් අලුත් මොනවා හරි ස්නැක්ස් වර්ග හම්බුණා. ඒ වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.